මම මේ ඔයාලට යන්න තියෙන අඳුරු පාරක විස්තර මේ කියන්නේ. මේ හරිම අමාරු කාලයක් මේ ඉන්නේ. පට්ට කුණාටුවක් මේකේ. කන්න බොන්න නෑ හිතන්නකො නිකන් දුෂ්කරම කාලයක් ආවා කියලා. මේ වගේ කාලයක්. ඉවත් වෙන හරියම අතාරින්නම හිතේ. හරිද? මේක අතාරින්නම හිතේ. ඉතින් අර ධෛර්යමන්තය තමයි ඇදගෙන යන්නේ. ඔළුව බෙදිලා තැන් වලනේ කෙලවෙනවා. මේක කන්ටිනියු කරොත් තමයි කෙලවෙන්නේ. ඔයා දැන් මේ ඉන්න අද ඉන්න ඔයාම හෙටත් හිටියොත්, මේ ඉන්න ඔයාම අනිද්දාත් හිටියොත්, ලබන සතියේත් ඔයා මේ විදිහටම හිටියොත්, ඊළඟ මාසෙත් ඔයා මේ විදිහට හිටියොත් අන්න කෙලවෙනවා. තාම කෙලවිලා නැහැ. බලන්න දෙන්නේ කරන්නේ. තේරෙනව නේද? මේවා බැරි දේවල් නම් අපි කියනවා ළමයි මේක මේ අමාරුයි, ඕගනික්, ඉනෝගනික් මේ තියෙන්නේ වගේ නම් අපි කියන. නෑනේ බං ගණන් තුනක් ඇදුවට පස්සේ පුළුවන්. හදන්න. කල් තියනවා පුතා. මේ වචන ටික ඇහෙන්නේ පෙර පිනකට. විභාගයට මාස 3ක් තියලා නෙමෙයි කියන්නේ. කල් තියෙන. සීරෝ හිටියත් කමක් නැහැ. කරන්න. පටන් ගන්න. අපරාධ ඩිසිප්ලින්. ඒ තමයි ජීවිතයේ අංක 1. ඩිසිප්ලින් කියන්නේ පිළිවෙලට අඳින එකවත් පිළිවෙලට කොණ්ඩේ කපන එකවත් නෙමෙයි. තමන්ට නතු කරගන්න. තමන්ට නතු කරගෙන යන්න. මගේ හිත කියනවා ඒ කාලේ ලසන්ක ඔය යාළුවෝ ආශ්‍රය කරන්න එපා. ඔබට කෙලවෙනානේ. මොඩෙක් නෙමෙයි තේරෙනවා. එනමින්ද. ලසන්ත ඔය ගමන යන්න එපා. උඹ ඔක ගියොත් තමයි පාඩම් කරන්නේ. අසීමිත කැපකිරීම කාලයක් එනවා ඈ. ඔයාලා පුළුවන් මේක කරන්න. එහෙනම් ඉතින් පොඩ ඔක ගෙවි යයි. මීටින් ටික අරන් අපි ජීවිත කතාව වෙනස් කරමු. මිනිස්සුන්ගේ ඇස් වලින් වැටෙන අඳුළු වර්ග දෙකයි. එකක් තමයි දුකට වැටෙන කඳුළු. අනිත් එක තමයි සතුටු කඳුළු. පුළුවන් නම් මැරෙන්න කලින් අම්මගේ තාත්තගේ සතුටු කඳුළු බලන්න. ලේසියෙන්ම වැටෙන්නේ නැහැ. සමහර අවස්ථාවල හිත හදාගන්න අමාරුම නම් මෙන්න මේක විතරක් මතක තියාගන්න. ප්‍රශ්නවල ස්වභාවය තමයි ඒවා හැමදාම තියෙන්නේ. ටික දවසයි. ඔයා ඒක අල්ලන් හිටියොත් වදිනවා. ඒ කතාව ලේසි නෑ. හරි. දිස්ත්‍රික් ෆස්ට් සෙකන්ඩ් වෙන එක ලේසි නෑ. මං කියලාත් ඇති. මම දිස්ත්‍රික් සෙකන්ඩ් කෙනෙක් මං පාඩම් කරපු විදිහ නිකන් ඔය මං ඔය පන්ති වල කියනවා. කොච්චරද කොහමද කියන්නේ? අවසාන මාස 3 එහෙම මම නානගමනුත් කරේ පාඩම් කරපු. හරිද? නානගම සබන් ගානගම මතක් කරන්නේ BS වල පාඩම් මේ ව්‍යාපාර චක්‍රය. ඇත්තටම අමතක වුණොත් ටවල් එකක් ඇඳගෙන ආයෙ සබන් පිටින් එනවා. අත්තම කෑ ගන්න පිස්සු දෙකේ. චර එකක් තිබ්බේ. නැතුව දිස්ත්‍රික් ෆස්ට් සෙකන්ඩ් වෙන්න බෑ. සෙල්ලමක්. ඒක වෙනම කැපකිරීම. ඒක හැමෝටම බෑ. ඒක තේරුම් ගන්න. අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියන්නේ ඉතින් උට දැන් මම මේ ළඟදිත් 26 අයට මීටින් එකක් කරක් කිව්වා. හරියට මේ වගේ. අපි පාරක යනවා. පාරක යද්දී මං කර ඉස්සරහ තියෙනවා. අපිට පේන්න ඕනේ ඒක විතරයි. වටේන් පිට කට්ටිය ගහනවා, කකුල් වලින් අදිනවා, බල්ලෝ පුරනවා. හරි. පිළමයික් නම් ලස්සන ගෑන් ළමයි සෙට් එකක් යනවා. කොත් බලන්න වෙන්නේ. ඒක තමයි කැපකිරීම. ඔළුවේ දුවන්න ඕනේ. මේක අමාරුයි මම මේ කියන වැඩේ. කරන්න හිතෙන්නේ නැහැ සහ කරන්න බෑ. හරි කොන්දපන තියෙන පිරිසක් විතරයි කරන්නේ. සරලව කියමු. හැමෝටම හිතෙන්නේ ෆෝන් නොබන් සරලයි. ඒක සාමාන්‍යයි. මෙතන ඉන්න හැමෝටම හිතෙන්නේ ලව් කරන්න. සාමාන්‍යයි. සාමාන්‍ය මනුස්ස ස්වභාවය. හැමෝටම හිතෙන්නේ කලින් නිදා ගන්න. හැමෝම කම්මැලි. සාමාන්‍යයි. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. සාමාන්‍ය විදිහට හිටියොත් සාමාන්‍ය කෙනෙක් විදිහටම ඉන්න වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා පොඩ්ඩක් අසාමාන්‍ය වෙන්න වෙනවා. මේ අවුරුද්ද වලගේ ජීවිතේට පටන් ගත්ත වැඩක් නතර කරන්න එපා. හිත හයිය තියෙන්න ඕනේ පටන් ගත්ත වැඩක් නොනවත්වා කරන්න යන්න. ඔයාලා දන්නවද මම අනුරාධපුර පන්ති පටන් ගත්ත ඉස්සෙල්ලා ළමයි 3යි. මම නතර කරනවා කියලා හිටියේ. හරියන්නේ නැහැ. බස් එක කියන්නේ වාහනේකුත් නැහැ. දැන් 300 ගාන 27. හේතුව මොකද්ද? නොනවත්වා කරන්න. හොඳට මතක තියාගන්න. හැම තැනකටම අදාළයි. ජිම් යන එකටත් අදාළයි. තමන් ගැන හිතන්න අංක 1 තමයි. තමන්ට ආදරය කරන්න. ඔයාට කායිමත් වැඩක් නැහැ. ඔයා වාගේ ගමන තනියෙන් යන්න. කවුරුත් ඔයාට උදව් කරන්නේ නැත්නම් තනියෙන් යන්න. ඒක තමයි මරු. ඔයා වැටුනහම මිනිස්සු ගොඩක් hina වෙන්න බලාගෙන ඉන්නේ. දුක තිබ්බට කමන්නේ හිතේ පෙන්නන්න එපා එළියට. දරාගෙන ඉන්න. සතුටේදී අප්පුඩි ගහන්න නැති වුණාට දුකේදී
උඩ පැන පැන hina වෙන්න පිරිසක් බලාගෙන ඉන්නවා. ඒ නිසා තමන් යම් තැනක කොම් වෙනවනම් එතෙන්ට යන්න එපා. තමන්ට ඉන්වයිට් කරලා නැත්නම් ඒ පාටි වලට බලෙන් යන්නේ නැහැ. යාළුවෝ වාගේ සෙට් එක මෙතෙන්ට ගියත් වා තනියෙන් ඉන්න. ඒක තමයි යාළුවට දැනෙන්නේ. ඔයාලා විශ්වාස කරන්නේ නැහැ ඔයාලට පුළුවන් කියලා. ඔයාලා දන්නෙත් නැහැ ඔයාලට පුළුවන් කියලා. සමහර විට ඔයාලා පාඩම් කරන්න ගත්තොත් අනිත් ඒවා කැලේ. දැන් මේ මෙතන සමහර වෙනවා පාඩම් කරන්න පටන් ගත්තොත් පන්තියේ පළවෙනිවම කැලේ. ඒ නිසා මේ ඔයාලා දන්නේ ඔයාලට පුළුවන් කියලා. ඔකයි වැඩි කරලා බලන්න. ඇඩික්ට් වෙනවා. ඊට පස්සේ නතර කරන්න එපා. හොඳ දේවල්ට ඇඩික්ට් වෙන්න කමන්නේ. හරි. ඉතින් ඔයාලා තේදී නිසා ඔයාලා වැඩි කරගෙන යන්න. ඔයාලා වෙනුවෙන් යපුර කැම්පස් එකේ සීට් එකක් වෙන්නලා තියෙනවා. ඒකට කට්ටිය පොර කනවා. හරි. කම්මැලියන්ට මේ chance එක නැහැ. මේකට අවධානය දෙන්නේ නැති අයට මේකට chance එක නැහැ. ඔයාලටයි chance එක තියෙන්නේ වැඩ කරන අයට. සරලව කියන්නම් ඒ ලෙවල් කොහොමද රඟන්නේ වැඩ කරන අය. හරි. රයිට්. එලකිරි